යාළුවනේ මම දැන් චොක්ලට් ලෝකෙට බොහොම ළඟයි. කොකෝවා කැලෑවක් මැදින් තමයි යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු. අන්තිමේදී ඔන්න මම ගේට්ටුව ළඟට ආවා. පේනවනේ ගේට්ටුව හදලා තියෙන්නේ චොක්ලට් වලින්. යාළුවනේ මේ තියෙන්නේ මෙහි තියෙන චොක්ලට් විලක්. අපිට ඕවනේ නම් මෙතනින් චොක්ලට් තරම් බොන්න පුළුවන්. පැය 24ෙම මෙතනින් චොක්ලට් වැටෙනවා. චොක්ලට් ද්‍රව මාධ්‍යයෙන් තියාගන්න ඕන නිසා මේක හදලා තියෙන්නේ හොඳට අවුව තියෙන තැනක. ඔයාලා මේ දකින්නේ මෙහි තියෙන චොක්ලට් මාලිගාව. දිය වෙන එක නවත්ත ගන්න ඕන නිසා හරිම සීතල තැනක තමයි හදලා තියෙන්නේ. පේනවද? මේ පිළිමේ හදලා තියෙන්නේ white chocolate වලින්. පිළිමේ අල්ලගෙන ඉන්නේ සාමාන්‍ය chocolate bar එකක්. අනේ මන්ද ටිකක් දැකලත් හුරුයි වගේ. chocolate වලින් තමයි හදලා තියෙන්නේ. මෙහි තියෙනවා chocolate බීම හදන මැෂින්. ඕන තරමක් හදාගෙන බොන්න පුළුවන්. දකින හැමදේම චොක්ලට් වලින්ම තමයි හදලා තියෙන්නේ. මාලිගාවෙන් එළියට ආවා. එළියේ හරියටවත් වැස්ස. පේනවනේ මොනවද වහින්නේ කියලා. අර තියෙන්නේ වැස්සෙන් පස්සේ පායපු චොක්ලට් දේදුන්නක්. ජීවිතේ පළවෙනි සැරේටයි මේ දකින්නේ. වැස්සෙන් පස්සේ මෙහි තියෙන චොක්ලට් ජලාශය පිරීලා. ඒ නිසා වාන් දොරටු ඇරලයි තියෙන්නේ. අර පේන්නේ මෙහි තියෙන චොක්ලට් පිරමීඩ් එක. ඔයාලා හිතන්නේ මේක හදන්න කොච්චර කාලයක් යන්නේ නැතිද? මට හම්බුණා රසම රස චොක්ලට් කෑල්ලක්. කාලා බලමු නේද? මේ වාහන වලින් තමයි මෙහි තියෙන චොක්ලට් ප්‍රවාහනය කරන්නේ. ඔයාලා දැක්කේ චොක්ලට් ලෝකෙන් පොඩ්ඩක් විතරයි. සම්පූර්ණ වීඩියෝ එක බලන්න ආසද?